යන්න තියෙන්නේ. හායි ඔයගොල්ලෝ කොහොමද? අද මම යන්නේ අලගල්ලේ කැම්පින් එකට. ඉන්නේ රඹුක්කන ස්ටේෂන් එකේ. තව පැය භාගයකින් වගේ ට්‍රේන් එකක් තියෙනවා කිව්වා. බලමු අපි ටිකට් ගන්න යන්න ඕනේ දැන්. මම ඉන්නේ ස්ටේෂන් එකේ. මට ඉහළ කෝට්ටේට ටිකට් එක. කෝච්චිය දැන් එනවා කියලා තිබ්බා. යම්. ඔය පැත්තට තමයි යන්න තියෙන්නේ. මේ පැත්තෙන් තමයි එන්නේ කෝච්චිය. බලමු. දැන් එනවා කියලා කීවා. යම් අපි පළවෙනි දිගට එනවා කියලා තියෙනවා. කෝච්චිය එනවා. ඒකට කොහොමද? ඊට 20ක් වගේ අය යන්න. අපි ගමනාන්තේ වෙලාව වෙන ගන්නකොට වෙලාව සම්පූර්ණ දාන්න. දැන් ඇවිල්ලා ඉන්නේ ඉහළකොටි ස්ටේෂන් එකට. සෑහෙන ලොකු හයික් එකක් තියෙනවා හිතන්නේ. ගලපගෙන ඉන්න වෙනනම්. කොහොමකට තමයි යන්න තියෙන්නේ. එන හાર્ඩ් හයික් එකක් තියෙනවා හිතන්නේ. දැන් නම් ඉහළකොටි ස්ටේෂන් එකේ. පියන් නගින්න පටන් ගමු. කොහොමද පැය 3ක් වගේ ආයි. දැන් නම් ටිකක් දවල්. මේ ස්ටේෂන් එකෙන් ටිකක් ඉස්සරහට ඒ කියන්නේ බලන පැත්තට යන්න තියෙනවා. ගිහිල්ලා හම්බ වෙනවා සාමාන්‍යයෙන් එන්න මෙතන පංගත පැත්තට පාරක්. මෙතනින් උඩට තමයි යන්න තියෙන්නේ. අපි යන්නේ නේද? මේ හරි ගෙවල් තියෙන එක නම් මාර ලස්සනයි. ඒ වුණාට මේ මොකද්ද මේ හරි කාට හරි ගෙදරදී කරදරයක් අසනීපයක් වුණොත් එයා යන්නේ එක තමයි ප්‍රශ්නේ. නැත්තම් මේ වගේ තැනක ඉන්න මාර ලක්කයක් තියෙනවා. මේ තියෙන්නේ කොට්ට පුළු මේවා තමයි කොට්ට වලට දාන්නේ. ඒ කියන්නේ
මට සනීපයි නිදා ගන්න ඕනේ මේ තියෙන්නේ. මේ පුළු. සෑහෙන ගොඩක් තියෙනවා නේ. ඔන්න පේනවා. ගමනාන්තේ. ළඟ ගයක් හම්බුණා මම මේ කෑම එක කාලා. යන්නේ හරි හොඳයි හරි හොඳයි. දැන් කෙනෙක් හම්බුණා කෑම එක කන්න. කියලා හා කිව්වා. මම දැන් කෑම එක කාලා අපි යන්න බඩ මම කෑම එක කාලා ඔයාලා හම්බෙන්නම් ආයේ. කෑවා. දැන් ඉතින් ආපහු යන්න තමයි තියෙන්නේ. බියා. ඒ අන්තිමේ පොඩ්ඩක් කතා කරා. එයා කිව්වා මේ ළඟදී මේ කෙනෙක් වැටිලා ටුරිස්ට් කෙනෙක් වැටිලා මොකද්ද මැරිලා මොකක් හරි වෙලා තියෙනවා කියලා කතාවක් කිව්වා. මේ ඒක තමයි ඉතින් ලෙස්සලා වද්ද දන්නේ නැතුව එයාලා මොකක් හරි ප්‍රශ්නයක් නැද්ද? අලගල්ලේ ගල උසින් ගත්තොත් අඩි තියෙනවා හිතන්න මට මතක හැටියට අඩි 3170ක් දෝල් තියෙනවා. මීටර වලින් 1400 ගණක් තියෙනවා. එතන ගහලක් තියෙනවා. උලාන කන්ද වත්ත පාර අලගල්ල පාර මේ පැත්තට යන්න දෙන්නේ. යන පාර තියෙන්නේ දැන් එනකොටම උතන ට්‍රාන්ස්ෆෝමරයක් හම්බ වෙනවා. කොම්ම ගල පේනවා. තියෙන්නේ ගල පේන්නේ. එතන පාස් කරගෙන එනකොට මෙන්න මෙතනින් පාතට තියෙනවා පාරක්. මේකේ ගියපුවාම ඉගෙන පාලමත් එක්ක පාර දෙන්නේ. මේකේ ගියපුවාම උඩ පාරට වැටෙනවා කියලා කිව්වා. අපි යම්බල මෙතනින් තමයි කැලේට ඇතුල් වෙන්නේ දැන්. මෙතනින් උඩට තියෙන කැලේ තමයි. මෙතන මේ බෝඩ් එකක් තියෙනවා. එතනින් තමයි ඇතුල් වෙන්න දෙන්නේ. දැන් ඉතින් කැලේට ඇතුල් වෙනවා. දැන් යාමක් තමයි තියෙන්නේ. අලගල්ලේ කට්ටිය නගින්නේ ගොඩක් දුරට මේ පෙබරවාරි 4 ඒ දවස් තමයි අලගල්ලේ කට්ටිය නගින්නේ. මම අර කැම කාපු ගෙදරින් ඇහුවා හේතුවක් තියනවද කියලා. එහෙම හේතුවක් නැහැ කිව්වා. දැන් දැන් මහන්සි ටිකන්නේ හොඳට මාසි කිලෝමීටර ස්ටේෂන් එකේ නා 3මාරක් වගේ ආ. රයියන්ගේ සද්දේන තමයි රයිට් එකේ රැස්ස කාලෙක එහෙම නම් එන්න එපා. හරි හොඳට වතුර පාරක් යන පාර තියෙනවා. මේ සනසුම පතා රැකගමු තුරුලත. ඔව්. ඒන උලගත් එක්ක මාර සිසිලසක් තියෙනවා. ආන්සි කොහෙන් ගියද කියන්නේ. ඔව්. අර ගහක් කම්මන මාර ලස්සන. මේ පේනවා. ආයි පතල වෙන්න.
පෙරලගෙන මම හිතන්නේ ඌරෙක්වත් එන්න ඕනේ. පුදුමත් වෙනවා. දිවියෝ ඉන්නවනයි යන්න. සත්තු ඉන්නවනයි යන්නෝ. මං ගලට යනවා. කොන කිලෝමීටර් 2ක් වගේ කන්ද පාමුලට පයින් මේ තවුටට දෙනවා. මම හිතන්නේ ගලේ කට්ටියක් ඉන්නවා. එහෙනම් මේ කට්ටිය කැම්ප් කරන්න ඇවිල්ලාද දන්නේ නැහැ. මට සද්ද ඇහෙනවා. මේකයි මේ බෑග් එකයි ස්ටේෂන් එකේ මම කියලා බැලුවා. කිලෝ 12මාරක් තියෙනවා. බලමු කට්ටියක් හම්බුනොත් හොඳයි නේ. අද රෑ හිටියොත් හොඳයි ඒ කට්ටිය. අහේනවා 3-4 දෙනෙක් ඉන්නවා වගේ. බලමු අපිට ගිහින්. බදුල්ලේ සෙට් එක. මට ඇහෙනවා කියන්නේ. යාලා හයික් එක විතරයි ගිහින් තියන්නේ කට්ටිය මං හිතන්නේ. ඔව් උදේ ගියපු පාර දැන් එන්න කිව්වා. කැම්පස් කට්ටියක් කියලාත් එලා 4 දෙනෙක් හිටියා. පැය භාගයක වගේ දුරක් තියනවා කිව්වා. ඒ බහැපු කට්ටිය ගියේ. අපි යන් නේද? මම කැලේ ටිකක් සෙට් වෙනවා වගේ. අර ඉලුක් පාස් දෙලා ඉන්නේ පෙබරවාරි 4 ගොඩක් කට්ටිය යනවනේ මේ පෙබරවාරි 4 ඉඳන් දැන් මේක වැඩි කරලා එන්න ටිකක් සුද්ධ වෙලා තියෙනවා කොහොමද වැස්ස කාලේ නම් මේක එන්න එපා මේ හරි යන්න බැරි wow මේකනම් පිස්සුවක් බං දැන් තමයි වෙන්නේ ආඩින් බිල එන දින අනිත් පැත්තේ තවඩින් යා මේ හරිය දිගටම තියෙනවා නිකන් වෙරළු මල වගේ මෙන්න මේක ඉතින් මෙන්න මේක මොකද්ද කියලා නම් දන්නේ නැහැ ඔය දින මානවස්වර ඒක නේද ලස්සන බලන්න මේක ඔය එක මං හිතේ මල් ගහක් කියලා. ඒක මල් ගහක් නෙමෙයි. කොළ ටික වේලිලා ඇකිලිලා තියෙන්නේ. මට මගදී හම්බුණා. ඒ කියන්නේ හීම්බෝවිටිය මෙහෙත් තියෙනවා බලන් යද්දි මේ තියෙන්නේ. මේ මං හිතේ මෙහෙ හීම්බෝවිටියම නැතුව ඇති කියලා. මේ ටිකේම තියෙනවා. වෙනවා. මේ තියෙන්නේ. මොන දිනන අපිට තව මොනර උඩ පේනවනේ අන්න මෙතනට යන්න තියෙනවා ඉතින් ගොඩක් අමාරු මේ බඩු උස්සන් ඉන්න ඕනේ
මහන්සිය දැන්නම් කොහෙන් ගියද මාරම ලස්සනයි. දැන් නම් උඩ වගේ ඉන්නේ. තව පොඩි දුරක් තියෙනවා. දැන් නම් ළමයි. ඔව්. අර වෙන්නේ. හේ. පීක් එක. යා. මේ ටිකේ තනි කර අර මාන කැලයක් තියෙනවා. ලොකු ගස් මොකුත් නැහැ. ඔන්න අපි ආවා. ස්ටේෂන් එකේ කෝච්චියක් ඇවිල්ලා දෙනවා පේනවද දන්නේ නැහැ. අර තියෙන ස්ටේෂන් එක පේනවා. ඕන් කෝච්චියක් තියෙනවා. මම හිතන්නේ යන්නේ. අපි ආවේ. ඒ කියන්නේ මෙතන ඉඳන් කෙලින්ම ආවේ නෑ. කොහොම මේ ටිකේ හොම ඇවිල්ලා කොහොම හන්දේ යා පැත්තෙන් ගිහිල්ලා කොහොම වපරෝමෙන් ගිහිල්ලා අන්න අර වෙන්නේ පාර. අන්න එතන පාරෙන් ඇවිල්ලා තමයි එතනින් අර සුදු පාට ගෑපෙන්නේ. අන්න එතන සුදු පාට ගෑප් වෙනව නේද? එතන සුදු පාට ගියගාවෙන් අපි වමට හැරිලා උඩට ඇවිල්ලා තමයි මෙතනට ආවේ. අපේ උඩට නැගලා බලමු. උඩට නගින්න නම් පුළුවන්. බෑග් නම් මෙතන ගලවලා බෑග් කරන් මේක යන්න බැරි වෙනවා. මෙතන බලාගෙන පරිස්සම යන්න ඕනේ. මෙතන වැටුනොත් දැන් තල්ලා. ගල අල්ලගෙන තමයි නගින්නේ. ලණුවකුත් දාලා තියෙනවා. බලමු. ඔව්. මේ උඩට යන්න පුළුවන්. කම්බ දාලා තියෙන්නේ. බලමු ඉස්සලා අයියයි. අයිය ඇති වෙන්නේ. මාසි. එන්න පරිස්සමෙන් නගින්න ඕනේ. එන්න ගල් සෙට් එකක් තියෙන්නේ.
කරලා නේද සීන් එකක් එනවා. ඉතින් ආපතන පේනවා. එතනින් ආවේ මේ උඩට යන්න පුළුවන්. ගිහිල්ලා බලමු නේ. එතනින් පාතට බහැලා ආයෙ මෙතනින් උඩට යන්න දෙනවා. Bikir. Kita nak 360 view apa ini? මේක තමයි මේ උඩම ටික. ඒනට මේ හරිය කැම්ප් කරන්න නම් බෑ. මොකද මේ හරි කැම්ප් කරලා දිනවා. කැම්ප් කරලා තමයි ඉතින් දරලි එහෙම තියන්නේ. කොහොමද මේ හරිය මම හිතන්නේ පුළුවන් වෙයි කියලා කැම්ප් කරන්න. මොකද ගල විතරයි දෙන්නේ මේ. මේ මෙතන පොඩි ඉඩක් තියෙනවා. එතන නම් අමාරු වෙන්නේ. තව කැම්ප් මේ හරිය පුළුවන් නේද කැම්ප් කරන්න. කැම්පින් ප්ලේස් තියෙනවා මේ හරිය. චාකෝල් ඩිටන් තියෙනවා. මේ කැම්ප් කරලා තියෙනවා. එනවාට මේ මම කැම්ප් කරන්න හිතන් හිටියේ උතන නෙවෙයි. එතන කැම්ප් කරොත් හොඳයි කියලා මට හිතෙනවා. මේ හරිය. කැම්ප් කරන්න හිතන් හිටියේ මෙන්න මේ හරිය. උතන කෙලින්ම ඒ කියන්නේ අර පාතට බහැලා මම මෙතන කෙලින්ම ඔහොම ওই ටික ගියපුවාම ඔය කෙලින්ම එහා පැත්තේ තියෙන නිකන් පීක් එකක් පේන්නේ. ඔතන එහා පැත්තේ නිකන් පන්සලනේ චෛත්‍යයක් තියෙනවා. ඔතන නේ කැලේ මැද හරියේ තමයි මම කැම්ප් කරන්නම් කියලා හිතන් හිටියේ. තා පාතට යන්න පුළුවන් මොනවද තියෙන්නේ කියලා බලමු නේ කියලා. බෑග්ස් ගන්න වෙනවා. මෙතනිනුත් එන්න පුළුවන් මේ. මෙතනිනුත් ප්ලේස් එකක් තියෙනවා නේද? ඒ කියන්නේ එතනිනුත් කඹ දාලා තියෙනවා. මෙතන කැම්ප් කරොත් අපිට ගියොත් එහෙම මෙතනින් බෑලා මෙන්න මේ ටික කොහොම යන්න පුළුවන්. බලමු පිටනක් හොයාගන්න. මං ගිහිල්ලා බැලුවා. කියන්නේ මේ මෙතනින් පාත්‍රය ගියාට මේ කැම්ප් කරන්න හරියට තැනක් නැහැ. හින්දා අපිට අර උඩ දන්න තමයි කැම්ප් කරන්න වෙන්නේ අර. අපි මේ කැම්ප් එක
සෙටප් කරගන්නත් තියෙනවා. එතනට ගිහිල්ලා මේ දර ටිකක් හොයාගන්නවා. මේ මෙච්චරක් හොයාගත්තා. මේ දෙන්නේ කියනවා එතනට යන්න අමාරුයි. එතනින් පල්ලමක් තියෙන්නේ. කවටින්ගෙන් බිම මේකත් එකක් කඩා වෙලා තියෙන ටික කඩා ගන්නවා. හරි කොහමරි දරමිටියකුත් එකතු කරගත්තා. මෙතන ටෙන්ට් එක තියෙනවා. බෑග් එකේ තියෙනවා. ඉතින් ගේම තියෙන්නේ මෙතනින් උඩට ගන්න ඕක. වතින්න මීතු වෙනවා. පේනවත් දන්නේ නැහැ කැම් එක කරන. අර මීතුමත් තියෙන්නේ. මේ පල්ලෙම පේන්නේ නැහැ. කැම් එකට මීතුම පේනවත් දන්නේ නැහැ. දැන් වෙලාව නම් 6:00යි. කලුර වැටි. අපිට සද්දයක් ආව කවුරුද ඇවිල්ලාද දන්නේ නැහැ. බලමුට ගිහින් තව කවුරු හරි ඇවිල්ලා මම කතා කරන සද්දයක් වගේ වුණා. මේ කවුරුත් නැහැ. කවුරු එනවද මන්ද? අපි පොඩ්ඩක් කියලා බලමුද? ලිපනම් පොඩි ගෙජමටික් කෑලි ටිකක් දාලා කොහොම හරි හදාගත්තා. අවුල ගත්තා. දැන් තියෙන්නේ අනුරස් පැකට් ටික දාගෙන
හරි ඒ ටික දාගත්තා. මික්ස් කරගන්න එකයි. කරලා ඒක හරි. දැන් හරි. දැන් නම් එන්න මෙතන තියෙන්නේ පේනව නේද? තුම. ඔය. දැන් ඇති වගේනේ. ඉතින් දැන් චේපේ බාගමනේ. රම්බුනැලත් එකක් පොඩි චට්ටයක් දාගෙන දැන් නිදාගන්න කියලා බැලුවේ. Good night. Good morning. වෙලාව නම් 5:52යි. සන්රයිස් එක ඔය ගාන තමයි තාම නම් තියෙන්නේ. මාර සීතලක් තියෙනවා. අද මීදුම අඩුයි ඒ වුණාට මාර සීතලයි. අහස සම්පූර්ණ පේනවා. සීතල නම් වැඩි. වෙලාව නම් 5:58යි. තාම නම් නෑ පේන්නේ හරියට. ඔය ගාන තමයි පේන්නේ නේද? සාමාන්‍යයෙන් 6යි කාල වගේ වෙනවා මම හිතන්නේ. තාම නම් හොඳටම පේන්නේ නෑ. පාත පේනකොට මීදුම් බාලා දෙනවා. දැන් ඉන්නේ මම හිතන්නේ අඩි 3170ක් මම හිතන්නේ උඩ. සීතලයි. මාර සීතලක් තියෙනවා. සන්රයිස් එක අපම වීඩියෝ ගන්න. දැන් සන්රයිස් එක ඇවිල්ලා තියෙන්නේ ලස්සනට ඇවිල්ලා දැන් නම් 6:00 වෙලාව මීදුම් බාලා දිනවා පේනව නේද? සන්රයිස් එකත් ඇවිල්ලා තියෙන්නේ. ඒත් එක මේ පීරදෙනිය පැත්තේ ඉඳන් ආපු සෙට් එකකුත් හම්බුණා. එයාලත් එක්ක ඊයේ කැම්ප් කරගෙන පොඩි කයියක් දාගෙන දැන් උදේ කෑම එක හදාගන්නත් ඕනේ. අද මීදුම අඩුයි පොඩ්ඩක් තියෙන හොඳට පේනවා. එහෙනම් උදේ කෑම එක ලෑස්ති කරගමු. අර කට්ටියත් එක්ක සෙට් වෙලා. එයාලගේ 7 දෙනෙක් ආවා. 7යි මාත් එක්ක 8යි ඊයේ පොඩි චැට් එකක් දාගෙන. එහෙම 12 11 වගේ වෙනකන් ඉඳලා තමයි නින්දට ගියේ. එහෙනම් කෑම හදාගමුනේ.
හරි දැන් ඔක්කොම ඉවරයි. කැම්ප් කරලා ඉවරයි. දැන් යන්න තමයි තියෙන්නේ. වටපිට තිබ්බ ටෙන්ට් එක ගහපු තැන සුද්ධ කරා. ඔක්කොම ටික තිබ්බ විදිහටම තියෙනවා. දැන් යන්න තමයි තියෙන්නේ. එහෙනම් ලයික් එකක් දාන්න. කමෙන්ට් කරන්න. කාට හරි බලන්න මේ වගේ වීඩියෝ එකක් ෂෙයා කරලා තියන්න. සබ්ස්ක්‍රයිබ් කරලා ඉස්සරහට මේ වගේ වීඩියෝ වැටෙයි. බලන්න සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අන්තිමට ගත්ත ඩ්‍රෝන් ෂොට් ටිකක් තියෙනවා. ඒ ටිකක් දාන්න. එහෙනම් අපි thank you වීඩියෝ එක බලුවට.